අපිට කම්මැලිකම හිතෙන්න ප්‍රධාන වශයෙන් කරුණු කිහිපයක් බලපානවා. ඒවා හේතු කරගෙන තමයි ඔය අපිට කම්මැලිකම් හිතෙන්නේ. පළවෙනි එක තමයි කියන ව්‍යාකූලතාවය. හරි. ව්‍යාකූලතාවය කියන්නේ මේ දැන් මම මොකද්ද කරන්න කියලා මට හිතා ගන්න බෑනේ. එහෙම වෙලා තියෙනවද නැද්ද? තියෙනව නේද? මොකක් කරන්නේ කියලා හිතා ගන්න බැරි අවස්ථා. සරලවම කිව්වොත් අර වෙලාවකට හිතෙන්නේ නේ නිකන් මට මඤ්ඤම් වගේනේ. නේද? ඕක තමයි ව්‍යාකූලතාවය කියන්නේ. කියන්නේ මට හිතා ගන්න බෑ මම දැන් මොකද්ද කරන්නේ නේ. මම මොකක්ද මේ වෙනුවෙන් කරන්නේ හිතා ගන්න බෑ. හිත ටිකක් විසිරීලා වගේ. හරිද? ඔන්න ඔය නිසා කම්මැලිකම ඇති වෙනවා. හරිද? මොකක් නිසාද? ව්‍යාකූලතාවය නිසා. ඒ කියන්නේ හිත තැන් වලට ගිහිලා තියෙනවා මට හිතා ගන්න බෑ මම දැන් මොකද කරන්නේ කියලා. ඒ නිසා මතක තියාගන්න කම්මැලිකම අලසකම අපි නැති කරන්න නම් ප්‍රධාන වශයෙන් ওই ව්‍යාකූලතාවය ඒ කියන්නේ මට මොකද කරන්නේ කියලා හිතා ගන්න බැරිකම අපි ඈත් කරන්න ඕනේ. ඒ වෙනුවෙන් මොකද කරන්නේ? කල යුත්තේ හොඳම දේ තමයි ඔබ වර්තමානයේ මේ වෙලාවේ ජීවත් වෙන්න. හරිද? ඒ කියන්නේ අපිට ඔය ඔළුව ටිකක් අර හිතා ගන්න බැරි විදිහට එක පැතිවලට දුවන්න හේතුව තමයි අපි මේ වෙලාවේ නැතිකම. උදාහරණයක් විදිහට මෙහෙම හිතන්න. ඔන්න ඔයාලට මොකක් හරි ඇසයින්මන්ට් එකක් කරන්න දෙනවා. ඉතින් අපි හිතනවා ඔන්න දැන් ඔළුව විකාර වෙලා යනවා. මොකද්ද මතක් වෙනවනේ. මම මේ මීට කලින් උත් ඇසයින්මන්ට් 100ක් විතර කරලා දුන්නානේ. මේ ඊයේත් එකක් කරලා දුන්නා නදත් එකක් දීලා. හරිද? ඊට මතක් වෙනවා තව ඉස්සරහට 50ක් කරන්න ඕනේ. හරිද? දැන් ඔන්න කරපු 100ක් මතක් වෙනවා තව ඉස්සරහට 50ක් කරන්න ඕනේ කියලා මතක් වෙච්ච ගමන් අද තියෙන ඇසයින්මන්ට් එක කරන්න පුළුවන්ද? බෑනේ. අර ඔළුව විකාර වෙලා යනවා හේතුව තමයි කලින් ඇසයින්මන්ට් ටිකයි ඉස්සරහට කරන්න තියෙන ටිකයි සේරම අද ඔළුවට ගන්නවා. හරිද? ඒ නිසා මතක තියාගන්න අර හිත ව්‍යාකූලභාවයට එන්නේ මොකක්ද මං දැන් කරන්නේ කියලා හිතා ගන්න බැරි වෙන විදිහට ඔය හිත එක තැන් වල දුවන්න හේතුව තමයි අපි වර්තමානින් නැතුවනේ කලින් කරපු දේවලුත් ඔළුවේ ප්‍රශ්න විදිහට තියා ගන්නවා ඉස්සරහට කරන්න තියෙන දේවලුත් දැන් ප්‍රශ්න විදිහට ගන්නවා. ඒ නිසා මම යෝජනා කරනවා හැම වෙලාවෙම මේ මොහොතේ ඉන්න. දැන් අද මේ බණහන වෙලාවේ ඔයාලට මතක් වෙනවා නම් හෙට කරන්න තියෙන ඇසයින්මන්ට් එක දැන් බණ වෙලාවේ ඔයාලට මතක් වෙනවා නම් අද රැයට කරන්න තියෙන වැඩ ටික දැන් ඇත්තටම නිදහසේ බණහන්න පුළුවන්ද? බෑනේ. හිත දැන් ව්‍යාකූලයි. හිත තැන් වල තියෙන්නේ. ඒ නිසා මතක තියාගන්න කම්මැලිකමෙන් මිදෙන්න ප්‍රධාන වශයෙන් බලපානවා ඔයාලා වර්තමානෙට එන්න වර්තමානයේ ජීවත් වෙන්න අර හිත ව්‍යාකූල භාවයෙන් මුදවන්න. ඊළඟට කම්මැලිකම දුරු කරන්න කම්මැලිකම ඈඩ් කරන්න තව එකක් තමයි ඔය කම්මැලිකම එන්න හේතුවක් අපේ ඔය හිතේ තියෙනවා බයක්. හරිද? අපේ තියෙන හිතේ අර සාමාන්‍ය මේක හැමෝටම තියෙනවා පොදුවේ ඔයත්ොන්ටත් තියෙනවා මටත් තියෙනවා පොදුවේ අපි හැමෝගෙම හිතවල බයක් තියෙනවා. ඊටන් උදාහරණයක් විදිහට ඔන්න ස්ටේජ් එකක අපිට ආරාධනාවක් කරනවා අපිට කලින් කියනවා ඔයා කතාවක් කරන්න ඕනේ. හරිද?